පරන්තන් හා කිලිනොච්චි බිඳ වැටීමෙන් දැඩි පරාජයකට පත්ව සිටින LTTE ත්‍රස්තවාදීන්ගේ අලිමංකඩ බලකොටුවත් අත්පත් කර ගැනීමේ හමුදා මෙහෙයුම් ආරම්භයි. පුනරින් අත්පත් කර ගැනීමෙන් පසු 58 වන සේනාංකයේ රණවිරුවෝ පරන්තන් දෙසට ගමන් ආරම්භ කළහ. පරන්තන් ආරක්ෂා කර ගැනීම සඳහා ත්‍රස්තවාදීහු ප්‍රබල උත්සාහයක නිරත වූහ. වේලුපිල්ලේ ප්‍රභාකරන් පවා පරන්තන් සටනට අනදුන් බව සටන් පෙරමුණෙන් වාර්තා වේ. කෙසේ වුවද ප්‍රබල ප්‍රහාර කිහිපයකින් පසුව පරන්තන් අත්පත් කර ගැනීමට රණවිරුවෝ සමත් වූහ. මේ අනුව අලිමංකඩට කිලෝමීටර් 2ක් පමණ ආසන්නයට ගමන් කිරීමට රණවිරුවන්ට හැකි වී ඇතැයි යුද හමුදාපතිවරයා පවසයි. එමෙන්ම කිලිනොච්චි අහිමි වීමෙන් LTTE තුල දැඩි පසුබෑමක් හටගෙන ඇත. මෙම තත්ත්වයේ හේතුවෙන් අලිමංකඩ ආරක්ෂා කර ගැනීමේ අභියෝගය LTTE-ට ප්‍රබල ලෙස මතුව තිබේ. යාපනය හා සම්බන්ධ වන පටු බිම් තීරය වන අලිමංකඩ අහිමි වූහොත් මුහමලේ හා කිලාලි යන ප්‍රදේශවලින් පසුබැස යාමට LTTE-ට සිදුවන බව සටන් පෙරමුණින් වාර්තා වේ. මේ අනුව අලිමංකඩ අත්පත් කර ගැනීමද අතිශයින් තීරණාත්මක වනු ඇත. LTTE ත්‍රස්ත ඉලක්ක රැසක් ගුවන් ප්‍රහාර මගින් විනාශ කරේ. ඔඩ්ඩු සුඩාන් සිට කිලෝමීටර් 6ක් ඊශාන දිගින් පිහිටි ත්‍රස්ත ඉලක්කයක් වෙත අද අලුයම 6:30ට පමණ ගුවන් ප්‍රහාර එල්ල කෙරිණ. 59 වන සේනාංකයේ බටපිරිස්වල මෙහෙයුම් සඳහා සහාය වෙමින් MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා මගින් මෙම ප්‍රහාරය එල්ල කළ බව ගුවන් හමුදා ප්‍රකාශක වින් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා පවසයි. අලිමංකඩ සිට කිලෝමීටර් 2ක් දකුණු ප්‍රදේශයේ පිහිටි ත්‍රස්ත ඉලක්කයක්ද ගුවන් ප්‍රහාර මගින් විනාශ කරන. දහවල් 1:20ට පමණ එම ප්‍රහාරය එල්ල කළේද MI-24 හෙලිකොප්ටර් යානා මගිනි. පස්වරු 2:45ටද MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා මගින් කිලිනොච්චියේ සිට කිලෝමීටර් 4ක් ඊශාන දිසින් පිහිටි ත්‍රස්ත ඉලක්කයකට ගුවන් ප්‍රහාර එල්ල කෙරින. පස්වරු 5ට පමණ ප්‍රහාරක ජෙට් යානා මගින් ත්‍රස්ත ඉලක්ක දෙකක් විනාශ කිරීමට ගුවන් හමුදා රණවිරුවෝ සමත් වූහ. අලිමංකඩ සහ පරන්තන් ඊසාන දිගින් පිහිටි ත්‍රස්ත මධ්‍යස්ථාන දෙකක් එම ප්‍රහාරයන්හි ඉලක්කය විය. මේ අතර රණවිරුවන් කිලිනොච්චි නගරය අත්පත් කර ගැනීමත් සමගම LTTE තවත් ක්‍රියාකාරකම් රැසක් පිළිබඳ තොරතුරු හෙළිවේ. ඒ නවීය මාර්ගය හා කිලිනොච්චිය නගරයේ බලය අත්පත් කර ගැනීමේදී LTTE ත්‍රස්තවාදීන්ගේ ගොඩනැගිලි රැසක්ද ආරක්ෂක හමුදාව අතටපත්ව තිබේ. LTTE-ට උපකාර කළ දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ ප්‍රධාන කාර්යාලයද මෙසේ නිදහස් කර ගැනින. කිලිනොච්චිය මහාවිද්‍යාලයේ තම ත්‍රස්ත කටයුතු සඳහා LTTE උපරිම ලෙස යොදාගෙන ඇත. බරාවි මෙහි රඳවා තබමින් ආරක්ෂක හමුදාවට ප්‍රහාර එල්ල කර තිබේ. කිලිනොච්චිය තැපැල් කාර්යාලයද මේ වන විට ආරක්ෂක හමුදාවන් නිදහස් කරගෙන ඇත. මෙම කාර්යාලයට රජයේ උපරිම පහසුකම් සලසා තිබූ බවට තොරතුරු ලැබෙමින් පවතී. ඉතා ඝන තහඩුවෙන් වෙඩි නොවදින ලෙස සකස් කළ විශේෂ වාහනයක්ද සොයා ගැනීමට කිලිනොච්චිය විජයග්‍රහණය කළ රණවිරුවෝ සමත් වූහ. සටන් පෙරමුණට අවශ්‍ය ආහාර හා වෙඩි ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා LTTE මෙම වාහනය යොදාගෙන ඇත. කෙසේ වුවද කිලිනොච්චිය වටකොට පැති 3කින් ප්‍රහාර එල්ල කිරීමත් සමගම තුවාල ලැබූ හා මියගිය සගයන්ද රැගෙන LTTE ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට සාක්ෂි පවතී. ඇතැම් අවි ආයුධ පවා අතහැර ත්‍රස්තවාදීහු පලා ගියහ.